කොහොමද ළමයිනේ? ඔන්න මම පොරොන්දුන විදිහටම මේ ග්‍රැනි ස්ක්වයර් එක හදන හැටි කියලා දෙන්නයි යන්නේ. එහෙනම් අපි බලමු මේකට මම මොනවද පාවිච්චි කරන්න කියලා. මම මේකට පාවිච්චි කරන්නේ 3.0 mm ගොතන කටුව. මේකට ඔයාලට කැමති පාටවල් යොදා ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මම තෝරගන්නේ මේ මැද කොටසට දුඹුරු පාට. මුලින්ම ඔයාලා හදා ගන්න ඕනේ මෙතනදී මැජික් රින් එකක්. මැජික් රින් එක ගොතන හැටි මම ඔයාලට කියලා දීලා තියෙනවා. මෙන්න මෙහෙම හදාගෙන මෙතනින් මෙහෙම දාලා මේ පැත්තට අරගෙන මේ මැජික් රින් එක හදා ගන්නවා. මේ තියෙන මේ මැජික් රින් එක මෙතෙන්දී මැජික් රින් එකෙන් පස්සේ මුලින්ම කරන්නේ චේන් 3ක් හදා ගන්න එක. ඊට පස්සේ අපි මේ මැජික් රින් එක වටේ ඩබල් ක්‍රොෂේ 15ක් ගොතා ගන්නවා. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 15ක්ම ගොතා ගන්න ඕන. ඔයාලා ඩබල් ක්‍රොෂේ ටික ගොතාගෙන යද්දී මෙන්න මේ කොටස ටික ටික ඉවරනවා වගේ තේරුණොත් ඒක පොඩ්ඩක් ආයෙම මෙහාට ඇදලා ඉඩ හදාගෙන ගොතන්න. මොකද මේ කොටස තියෙන්න ඕන ඔයාලට මේක මැජික් රින් එක ක්ලෝස් කරන්න. ඒක වැහෙන්න යන්න ඩබල් ක්‍රොෂේ ගොතන්න එපා. මම ඩබල් ක්‍රොෂේ 15ක් දැන් ගොතාගෙන ඉවරයි. දැන් අපි මේ මැජික් රින් එක ක්ලෝස් කරගන්න ඕන. මෙතනින් මෙහෙම ඇදලා මෙහෙම. දැන් අපි සුපුරුදු පරිදි අපි පළවෙනි ඩබල් ක්‍රොෂේ එකේ මෙතනින් මෙහෙම දාලා ස්ලිප් ස්ටිච් එක කරගෙන අපි අපේ ඩබල් ක්‍රොෂේ ගොතපු මැජික් රින් එක ක්ලෝස් කරගන්නවා. තව චේන් එකක් අරගෙන මම ඒක ක්ලෝස් කරනවා. දැන් අපි මැද කොටස හදාගෙන ඉවරයි. මේ දෙදා මැද කොටස තියෙන්නේ. දැන් ඊට පස්සේ ටිකට මම කහ පාට යානෙ තමයි ගන්න. එහෙනම් මෙතනින් පිටිපස්සෙන් තියලා අපි මේ ඉවර කරපු තැනින්ම පටන් ගමු. මෙතනින් ස්ටිච් එක මෙහෙම දාලා මෙහෙම ඒ පැත්තෙන් අපි මේ පැත්තට ගන්න ඕන කොටසක් මෙහෙම අරන්. හරි. දැන් මෙතන ඉඳන් ඉගෙන ගන්න ඕන අලුත් දෙයක් තියෙනවා. දැන් මෙතෙන්දී මේ ගොතලා තියෙන මම ට්‍රිබල් ක්‍රොෂේ. ඒ ට්‍රිබල් ක්‍රොෂේ බලන්න මම ගොතලා තියෙන්නේ එක පැත්තකට ට්‍රිබල් ක්‍රොෂේ 3ක් ගොතලා තියෙනවා. ඒ ට්‍රිබල් ක්‍රොෂේ 3 ස්ටිච් 3කින් පටන් ගත්තට ඒ 3ම මුදුනේ එක තැනකට සෙට් වෙලා තියෙනවා. මෙන්න මෙතනදී වගේ. මේ පැත්තේ තමයි බලන්න. එතනින් එක තැනකට සෙට් වෙලා තියෙනවා. මේකට කියන්නේ ට්‍රිබල් ක්‍රොෂේ 3 together කියලා. ඒක ක්‍රොෂේ වලදී කරන විශේෂිත ඩික්‍රීස් ක්‍රමයක්. ඩික්‍රීස් සහ ඉන්ක්‍රීස් ගැන මම වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. සාමාන්‍යයෙන් ඩික්‍රීස් කියන ක්‍රමයේදී කරන්නේ ස්ටිච් දෙකක් එක ස්ටිච් එකකට පත් කරන එක. මේක ඩික්‍රීස් වල විශේෂ ක්‍රමයක්. මෙතනදී ස්ටිච් 3ක් අපි එක ස්ටිච් එකකට පත් කරලා තියෙනවා. ඒක වැඩියක්ම වෙන්නේ අපි ස්කර්ට් එකක් මහනකොට. සාමාන්‍යයෙන් මේ විදිහට අපි ඒක පුළුල් කරගන්න ඕන අපි මැහුම. ඒ පුළුල් කරගන්න එකට කියන්නේ ඉන්ක්‍රීස් කියලා. එතකොට ආයෙ මේක ක්ලෝස් කරනවා නම් ඒක ඩික්‍රීස්. ඒක ඇත්තටම වැඩියක්ම ස්කර්ට්ස් වලට නෙමෙයි ටොයිස් හදන්න තමයි වැඩිපුරම භාවිතා වෙන්නේ. ඔයාලා හදන මේ රවුන්ඩ් ටොයි ගේ මෙහෙම ඒ මැහුම වැඩි කරන එකට කියන්නේ ඉන්ක්‍රීස් කියලා. ඒක ආයෙම මෙහෙම ක්ලෝස් කරන්න යනකොට ඒක ඩික්‍රීස්. එහෙම තමයි ඒක සාධාරණ කරන්නේ. ඒ මැහුමට අදාළ ඒ ගෙතුමට අදාළව ඩික්‍රීස් වෙනස් වෙනවා. ඒකම වෙනම වීඩියෝ එකකින් ගේන්නම්. දැන් මෙතෙන්දී ට්‍රිබල් ක්‍රොෂේ වල ඩික්‍රීස් වර්ගයක් තමයි ඉගෙන ගන්න යන්නේ. සාමාන්‍ය ඩික්‍රීස් එකකදී ගන්න ස්ටිච් දෙකක් එක ස්ටිච් එකකට ගන්න එක. මෙතෙන්දී විශේෂ වර්ගයක් කියලා කිව්වේ මොකද ස්ටිච් 3ක් තමයි එක ස්ටිච් එකකට මෙතෙන්දී ගන්න. ඒක ඕක කරන්නත් අපි ට්‍රිබල් ක්‍රොෂේ ගොතන්න පටන් ගන්නවා. ඔයාලා දන්නවා ට්‍රිබල් ක්‍රොෂේ ගොතන්න මුලින්ම කරන්න ඕන තමන්ගේ තුන් කටුව වටේ වට දෙකක් වගේ පටවල් දෙකක් ගොතා ගන්න ඕන. දැන් මෙතනදී මම පටන් ගත්ත ස්ටිච් එකම තමයි මේක දාන්නේ. එහෙම දාලා මේ පැත්තට මේක අරගන්නවා. අරගෙන දැන් මෙතෙන්දී කරන්නේ පට දෙකෙන් දෙකට මෙතනින් පටක් හදා ගන්නවා පුරව ගන්න එක.
ඒක අපි කරගෙන යන්න බලන්න. එක පටක් පුරව ගත්තා. එකක් කරගෙන තව දෙකක් පුරව ගන්නවා. හරිනම් ට්‍රිබල් ක්‍රොෂේ එක අවසන් කරන්න තව පටක් මෙතනින් හදාගෙන ඉතුරු දෙකක් මම පුරව ගන්න ඕන. ඒක තමයි ට්‍රිබල් ක්‍රොෂේ එක ගොතන අවසාන පියවර. ඒ පියවර එහෙම තියෙන්න අරින්න ඕන මේ ඩික්‍රීස් එකේදී. එහෙම තියෙද්දි තව ට්‍රිබල් ක්‍රොෂේ එකක් හදන්න පටන් ගන්න ඕන. ඒක පටන් අරගෙන ගොතන්න ඊළඟ ස්ටිච් එකට. මොකද ස්ටිච් 3ක් මේකදී තමයි එක ස්ටිච් එකකට ගේන්නේ. මෙතෙන්දිත් ට්‍රිබල් ක්‍රොෂේ එක පට දෙකෙන් දෙකට පුරව ගන්න ඕන. මෙතනින් අලුත් පටක් හදා ගන්න ගම. අපි ඒකත් කරලා බලමු. මේ ට්‍රිබල් ක්‍රොෂේ එක හරියට කරලා ඉවර වෙන නම් ඒකත් මේ අන්තිම පටවල් දෙක මෙහෙම තව පටක් හදාගෙන පුරව ගන්න ඕන. මම අන්තිම ස්ටිප් එකේ ඒකෙත් කරන්නේ නැහැ. තව ට්‍රිබල් ක්‍රොෂේ එකක් හදා ගන්න පටන් ගන්නවා. ඒක ඊළඟ ස්ටිච් එකට. ඒකත් දෙකෙන් දෙකට අපි පුරව ගනිමු. ඒකත් මම අන්තිම ස්ටිප් එකේ නතර කර ගන්නවා. දැන් මෙතන පටන් ගත්ත පට ඊට අමතරව අපි හදපු ට්‍රිබල් ක්‍රොෂේ තුනේ පටවල් තුන තියෙනවා. මේ තුනම අපි අන්තිම පියවර සම්පූර්ණ නොකරපු ට්‍රිබල් ක්‍රොෂේ. දැන් මේ අවස්ථාවේදී අපි මේ තුනේම අන්තිම පියවර එකවර සම්පූර්ණ කරනවා. මෙතන එක පටක් අරගෙන මේ තුනම ඇතුලෙන් මෙහෙම දානවා. දාලා මේ ට්‍රිබල් ක්‍රොෂේ තුනම එක ස්ටිච් එකකට ගන්නවා. ඒකට තමයි ට්‍රිබල් ක්‍රොෂේ 3 together කියලා කියන්නේ. දැන් මෙතෙන්දි තව එකක් ගන්නවා. දැන් අපේ විශේෂිත ඩික්‍රීස් වර්ගය සම්පූර්ණයි. හරිද? දැන් අපි ආයෙම චේන් 4ක් ගන්නවා. මෙතන ඉඳලා 1යි 2යි 3යි 4යි. ඒ චේන් 4 ගන්නෙ මෙන්න මේ කොටස් ගොතන ඒ අතරමැද පුරව ගන්න. දැන් ආයෙම කලින් වගේම තව පෙත්තක් හදා ගන්න ඕන. ඒ පෙත්ත ගොතන්න පටන් ගන්නෙ කලින් පෙත්ත ඉවර කරපු තැනින්. හරිද? අපි මේ ට්‍රිබල් ක්‍රොෂේ එකක් පටන් ගනිමු. ඒක පටන් ගන්න ඕන කලින් පෙත්ත ඉවර කරපු ස්ටිච් එකෙන්. ඒකත් කලින් වගේම දෙකෙන් දෙකට පුරවගෙන අන්තිම පියවරේදී නතර වෙන්න. ආයෙම ට්‍රිබල් ක්‍රොෂේ එකක් හදාගන්නෙම ඊළඟ ස්ටිච් එකට. ඒකත් අන්තිම පියවරේ නතර වෙන්න. තව ට්‍රිබල් ක්‍රොෂේ එකක් ඊළඟ ස්ටිච් එකට හදා ගන්නවා. ඒකත් අන්තිම පියවරේ නතර වෙනවා. දැන් මෙතෙන්දිත් කලින් වගේම අපි පටන් ගද්දි තිබුණු පට ඒ වගේම අවසන් නොකළ ට්‍රිබල් ක්‍රොෂේ 3ක පටවල් තියෙනවා. මේ හතරම එකවර අවසන් කරනවා අපි මේ පැත්තෙන් පටක් හදාගෙන මෙහෙම. ඒ කරලා ඊට පස්සේ අපි ආයෙම චේන් එකක් අරගන්නවා. මෙහෙම තමයි ඒක එන්නේ. දැන් ආයෙම චේන් 4ක් හදා ගන්නවා. ආයෙම කලින් වගේම තව එක පෙත්තක් හදා ගන්න ට්‍රිබල් ක්‍රොෂේ හදන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්න කලින් ඉවර කරපු ස්ටිච් එකේ. කලින් වගේම මේ තුනම එකවර අවසන් කරලා චේන් එකක් ගන්නවා. මෙහෙම පෙති ටික ඔක්කොම හදාගෙන එන්න ඕන. මම ඒ ටික ගොතාගෙන එන්නම්. මේ හැම තැනකදීම පෙත්තන් ගොතලා ඉවරලා චේන් 4ක් ගොතන්න අමතක කරන්න එපා. මේ වගේ මම ඒ ටික ගොතාගෙන එන්නම්. දැන් බලන්න මම පෙති ටික සම්පූර්ණයෙන් ගොතාගෙන ඉවර වෙන ළඟයි. අන්තිම පෙත්ත තියෙන්නේ. අන්තිම පෙත්ත ගොතනකොට ඔයාලා හරියට ගෙතුවා නම් ඔයාලට ඉතුරු වෙන එක ස්ටිච් එකකුයි ඊට කලින් ස්ටිච් එක මේකට කලින් පෙත්ත ඉවර කරපු ස්ටිච් එකයි ඔයාලා පළවෙනිටම පටන් ගත්ත ස්ටිච් එකයි තමයි. ඔයාලගේ අන්තිම පෙත්ත හදාගන්න. කොහමද ඔයාලට ඉතුරු වෙන එක ස්ටිච් එකයි. ඒතකොට බය වෙන්න එපා. එක පෙත්ත හදාගන්න කොහොමද එහෙම එකක් ඉතුරුනේ කියලා. හරියටම හදනවා නම් එහෙම තමයි හැදෙන්නේ.
දැන් මම අන්තිම පෙත්තත් ගොතාගෙන චේන් 4කුත් ගොතාගෙන ඉවරයි. සුපුරුදු පරිදි මේක පටන් ගත්ත පළවෙනි ස්ටිච් එක. කියන්නේ මේ තුන එකතු වෙලා උඩින් හදපු එක ස්ටිච් එක තියෙනවානේ. අන්න ඒකෙන් තමයි අපේ මේක මෙහෙම ක්ලෝස් කරන්නේ. ස්ලිප් ස්ටිච් එකකින් ක්ලෝස් කරන්න. හරි. දැන් චේන් එක අරගෙන මේ කහ පාට යාන් එක අයින් කරගන්න. දැන් අපි කහ පාට යාන් එකෙන් වැඩ ටිකක් කරගෙන ඉවරයි. දැන් ඊළඟට අපි ගන්න ඕන මම ගන්නේ කොළ පාට යාන් එක. දැන් මේකෙත් වැඩි දෙයක් නෑ ළමයි. මුලින්ම මේක මම පටන් ගන්නේ මේ අපි මේ තුන එකතු කරලා උඩින් හදපු එක ස්ටිච් එකක් තියෙනවානේ. මම එතනින් තමයි මේක මෙහෙම මුලින්ම නූල මේ ගෙතුමට සෙට් කරගන්න. හරිද? දැන් මේක එච්චර අමාරු නැහැ. මම ඔයාලට කියලා දෙන්නම් ලේසිම විදිහ. මෙතන තියෙන්නේ ඩබල් ක්‍රොෂේ 5ක්. හරිද? ඊට පස්සේ ඩබල් ක්‍රොෂේ 5 වුණාට පස්සේ ඒ කියන්නේ මේක චේන් 4ක් ඇතුළට ඔයාලා ඩබල් ක්‍රොෂේ 5ක් ගොතනවා. ඊට පස්සේ තනි එක චේන් එකක් ගන්නවා. මෙතන මේ හිස්තැන හැදෙන්න. ඊට පස්සේ මේ කොටස ගොතනවා. ඒ කොටසට තියෙන්නේ ඩබල් ක්‍රොෂේ 2යි, ට්‍රිබල් ක්‍රොෂේ 1යි, චේන් 3යි, ආයි ට්‍රිබල් ක්‍රොෂේ 1යි, ආයි ඩබල් ක්‍රොෂේ 2යි. හරිද? ඊට පස්සේ ආය වෙන්නේ ඊළඟ චේන් 4ට. මේ හැම එකම කොටන්නේ චේන් 4න් 4ට. මේ මැද ඉතුරු වෙච්ච ස්ටිච් එක අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒකේ පරතරය පිළිමහෙන තමයි මේ හැම එකක් අතරටම එක චේන් එක ගන්න අපි ගොතන්නේ. හරිද? මුලින්ම ඩබල් ක්‍රොෂේ 5යි, එක චේන් එකයි. මේ අර මෙතන මේකට සමාන වෙන්න. ඊපස්සේ ඩබල් ක්‍රොෂේ 2යි, ට්‍රිබල් ක්‍රොෂේ 1යි. මෙතන මේ දාර හැදෙන්න ඕන නිසා චේන් 3යි, ආයි ට්‍රිබල් ක්‍රොෂේ 1යි, ඩබල් ක්‍රොෂේ 2යි. ආයෙම මේ පෙත්තේ තියෙන මේ උඩ ස්ටිච් එකේ පරතරය බහින්න මෙතනින් තව එක චේන් එකක් ගන්නවා. අරගෙන ආයෙම ඩබල් ක්‍රොෂේ 5යි. මෙතන වගේ. ආයෙම කලින් රටාවම තමයි. එකක් කර එකක් මේ විදිහට ගොතෙන්න ඕන. මෙන්න මේ චේන් 4න් 4 තියෙන මේ හිස්තැන් ටිකේ. දැන් මෙතන ඩබල් ක්‍රොෂේ 5ක් ගොතමු. මම චේන් 5ක් ගොතාගෙන ඉවරයි. සෝරි මම ඩබල් ක්‍රොෂේ 5ක් ගොතාගෙන ඉවරයි. ඒක පොඩ්ඩක් මෙහෙම ඇදලා ගානට ලස්සනට හදා ගන්න. දැන් ඊළඟට අපි එක චේන් එකක් ගන්න ඕන. ඒ චේන් එක ගන්නේ මෙතන මේ ස්ටිච් එකේ පරතරේ වැහෙන්න. ඊට පස්සේ දැන් මෙතනට ඩබල් ක්‍රොෂේ 2යි, ට්‍රිබල් ක්‍රොෂේ 1යි, චේන් 3යි, ආයි ට්‍රිබල් ක්‍රොෂේ 1යි, ආයි ඩබල් ක්‍රොෂේ 2යි ගොතන්න ඕන. දැන් මම මෙතන ඩබල් ක්‍රොෂේ 2යි, ට්‍රිබල් ක්‍රොෂේ 1යි, චේන් 3යි, ආයි ට්‍රිබල් ක්‍රොෂේ 1යි, ඩබල් ක්‍රොෂේ 2යි ගොතාගෙන ඉවරයි. දැන් අපි මෙතනින් ආයි එක චේන් එකක් ගන්න ඕන. මේ විදිහට මාරුවෙන් මාරුවට මේ හැම තැනකටම මේ රටාව ගොතාගෙන එන්න ඕන. ඒ අතර මැදට චේන් එක ගානේ ගොතන්න අමතක කරන්න එපා. දැන් මම මේ විදිහට මාරුවෙන් මාරුවට වටේටම ගොතාගත්තා. ඒ අතර මැදට හැම තැනකටම චේන් එක ගානේ දාන්න ඕන. දැන් මම අන්තිමට මේ ගොතලා චේන් එකක් අරගෙන තියෙන්නේ. දැන් අපි සුපුරුදු පරිදි මේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එකේ ස්ටිච් එක ඇතුලෙන් දාලා ස්ලිප් ස්ටිච් එකක් ගන්නවා. අරගෙන චේන් එකක් අරගෙන මේක ක්ලෝස් කරනවා. මේ තියෙන්නේ අපි ගොතපු රනින් ස්ක්වයර් එක. මේකේ පිටිපස්සේ මේ තියෙන වැඩිපුර තියෙන නූල් කැලි මේ ගෙතුන් අස්සෙම හංග ගන්න ඕන. මම එකක් කරලා පෙන්නන්න. දාලා මේක මේ පැත්තට එහෙම ගන්න ඕන. ඒ වගේම අනිත් ටිකත් මේ ගෙතුන් අස්සෙම හංගගෙන ඉන්න. තියෙන්නේ වටේ තියෙන වැඩිපුර ගෙතුන් ටික කපාගත්තට පස්සේ අපි හදාගත්ත ග්‍රැනයිට් ස්ක්වයර් එක මේක හැම අතින්ම ඒ කියන්නේ හැඩයෙන් වගේම සයිස් එකනොත් අනිත් ග්‍රැනයිට් ස්ක්වයර් වලටත් සමානයි.
බලන්නේ ඔක්කොගම මල් එක සයිස් එකකට තියෙනවා. ඒ වගේම සිදුරුත් එක සයිස් එකකටම තියෙනවා. එතකොට මේවා ඔක්කොම එක පේලියකට තියලා සෙට් කරලා ඔයාලට පුළුවන් ක්‍රොප් টොප් එක යට කොටස හදාගන්න මෙහෙම. මෙහෙම ඔයාලගේ ක්‍රොප් টොප් එකේ කප් එකෙන් යටට තියෙන කොටස කියන්නේ බඩ කොටසට යන ටික මේකෙන් ගොතලා තව ඩබල් ක්‍රොෂේ පේලි දෙකක් වගේ ගොතලා ඔයාලට මේ ක්‍රොප් টොප් එක ලස්සනට ගොතා ගන්න පුළුවන්. මම ඊළඟට ඔයාලට කියලා දෙන්නම් ක්‍රොප් টොප් එක කප් එක කොටස ගොතා ගන්න කොහොමද කියලා. ක්‍රොප් টොප් එක මේ කප් එක කොටස ගොතා ගන්න හැටි මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් ඉන්නම්. ඒ කප් එක කොටස ගෙතුවට පස්සේ ඔයාලට පුළුවන් ඊට යටින් මේ වගේ බඩ කොටස ග්‍රැනි ස්ක්වයර් වලින් හදා ගන්න. ඔයාලගේ ඔයාලගේ මිම්මට කොච්චර ග්‍රැනි ස්ක්වයර් ඕනද කියලා බලලා ඒ ගන්නට ග්‍රැනි ස්ක්වයර් හදාගෙන තියාගන්න. මම ඊළඟට මේ කප් එක හදන හැටි කියලා දෙන්නම්. එහෙනම් අද එච්චරයි. thank you වීඩියෝ එක බැලුවට වගේම පරක්කු වෙලත් වීඩියෝ එක යනකම් බලන් හිටියට. එහෙනම් ඉක්මනටම ඊළඟ වීඩියෝ එක අරගෙන එන්නම්. thank you bye.